Hello everyone, welcome back to K-Diary by Dishi. අද අපි බලමු ලංකාවේ ඉන්න ඔයාලා කොරියන් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරනවා නම් මොනවාද මේ හදාගන්න ඕන ඩොකියුමන්ට්ස් කියලා. මේ කොරියන් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න ඕන ඩොකියුමන්ට්ස් ගත්තාම මුලින්ම අපි ළඟ තියෙන්න ඕන යුනිවර්සිටි එකේ ඇප්ලිකේෂන් ෆෝම් එක. මේ ඇප්ලිකේෂන් ෆෝම් එක අපි ඉංග්‍රීසි වලින් සම්පූර්ණයෙන්ම ෆිල් කරලා තියෙන්න ඕන. ඊට පස්සේ අනිත් ඩොකියුමන්ට්ස් දැන් අපි ලංකාවේ ඉඳන් ඇප්ලයි කරන කෙනෙක් නම් අපේ සිංහලෙන් තියෙන අනිත් ඩොකියුමන්ට්ස් ඔක්කොම අපි ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා ස්ටෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරහා තමයි ට්‍රාන්ස්ලේට් කරන්න ඕන. ඒ ඩොකියුමන්ට්ස් ට්‍රාන්ස්ලේට් කරාට පස්සේ ඒ සේරම ඩොකියුමන්ට්ස් ලංකාවේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරලා ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරපු ඩොකියුමන්ට්ස් ආපහු කොරියන් එම්බසි එකෙනුත් සර්ටිෆයි කරලා තමා අපිට ඇටච් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා SOP එකක්. SOP එකක් කියන්නේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස්. එතකොට මෙන්න මේ SOP එක ඇතුලේ තමයි අපේ ස්ටඩි ප්ලෑන් එක, ඒ වගේම තව අපේ පර්සනල් ඩීටේල්ස්, අපේ පර්සනල් ස්ටේට්මන්ට් මේ හැමදේම ඉන්ක්ලූඩ් වෙන්නේ මෙන්න මේ SOP එක ඇතුලේ. එතකොට මේ SOP එකක් කියන්නේ මොකද්ද, මේ SOP එක හදන්නේ කොහොමද, ඒක හදන විදිය ඒ ගැන මම ඔයාලට පස්සේ වීඩියෝ එකක් අරන් එන්නම් කොහොමද SOP එකක් හදන්නේ කියලා. ඊළඟට ඕන කරන ඩොකියුමන්ට්ස් තමයි ඔයාගේ එඩියුකේෂනල් සර්ටිෆිකේට්ස්. මෙන්න මේ එඩියුකේෂනල් සර්ටිෆිකේට්ස් ගත්තාම ඔයා D4 වීසා එකට හරි, I can Korean language studies වීසා එකට හරි, එහෙම නැත්නම් associated degree එකට හෝ bachelor degree එකට apply කරන කෙනෙක් නම් educational certificates විදියට ඔයා submit කරන්න ඕනි. ඔයාගේ A level certificate එක, ඒ වගේම ඔයාගේ O level certificate එක සහ ඔයාගේ school leaving certificate එක. ඒ වගේම තමයි ඔයා D2 වීසා කැටගරි එකේ තියෙන masters ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන කෙනෙක් නම් ඔයා සබ්මිට් කරන්න ඕන ඔයාගේ O level certificate එක, A level certificate එක, ඒ වගේම ඔයාගේ යුනිවර්සිටි එකේ ඩිග්‍රී සර්ටිෆිකේට් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි. මෙන්න මේ එඩියුකේෂනල් සර්ටිෆිකේට් සබ්මිට් කරන්න ඕන. ඊළඟට ඔයා හදාගන්න ඕන ඩොකියුමන්ට්ස් තමයි ඔයාගේ අම්මගේ තාත්තගේ බර්ත් සර්ටිෆිකේට්ස්. එතකොට මෙන්න මේ බර්ත් සර්ටිෆිකේට්ස් සිංහලෙන් තියෙන්නේ. එතකොට මේ බර්ත් සර්ටිෆිකේට්ස් මුලින්ම අපි ට්‍රාන්ස්ලේට් කරලා තමයි සර්ටිෆයි කරන්න ඕන. ඒකත් කරන විදිය ඒ process එක පස්සේ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඊට පස්සේ ඕනි වෙනවා ID translate. ඒකත් ඔයාගේ අම්මගේ තාත්තගේ තුන්දෙනාගේම ID translate ඕනි වෙනවා. ඊළඟ document එක තමයි financial supportive document එක. එතකොට මේ financial supportive document එක කියන්නේ bank balance confirmation එකක් තමයි ඔයාලා දෙන්න ඕන. එතකොට මෙන්න මේ bank balance confirmation එක ඔයා D4 visa එකට apply කරන කෙනෙක් නම් $1,33,000 අතර bank balance confirmation එකක් ඕන වෙනවා. ඒ වගේම තමයි ඔයා D2 visa එකට apply කරන කෙනෙක් නම් $1,60,000 අතර bank balance confirmation එකක් ඕනි වෙනවා. ඊළඟට ඕනි වෙන documents තමයි ඔයාගේ language proficiency certificates. ඒ කියන්නේ ඔයා D2 visa එකේ තියෙන associated bachelor's or master's ගන්න කෙනෙක් නම් ඉංග්‍රීසි ට්‍රැක් එකෙන් හෝ කොරියන් ට්‍රැක් එකෙන් කියන මේ දෙකෙන්ම කරන්න පුළුවන්. එතකොට ඔයා ඉංග්‍රීසි ට්‍රැක් එකෙන් කරනවා නම් ඔයාගේ IELTS සර්ටිෆිකේට් එක සබ්මිට් කරන්න ඕනේ. ඒ වගේම ඔයා කොරියන් ට්‍රැක් එකෙන් කරනවා නම් ඔයාගේ TOEIC score certificate එක සබ්මිට් කරන්න ඕන වෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව ඔයාගේ මොන හරි qualifications තියෙනවා නම්, ඒ කියන්නේ මොන හරි diploma level එහෙම නැත්නම් certificate level ඔයා මොන හරි courses කරලා තියෙනවා නම් මෙන්න මේ වගේ certificates උත් ඔයාගේ documents විදියට සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන ඩොකියුමන්ට්ස් තමයි ඔයා කොරියන් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරනවා නම් ඕනි වෙන්නේ. ඔයා තනියම යුනිවර්සිටි එකකට ඇප්ලයි කරනවා නම් හරි, ඔයා ඒජන්සිය through ඇප්ලයි කරනවා නම් හරි, මෙන්න මේ කියපු ඩොකියුමන්ට්ස් ටික මුලින්ම ට්‍රාන්ස්ලේට් කරගෙන ඊට පස්සේ ෆොරින් මිනිස්ට්‍රි ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරගෙන ඊට පස්සේ ලංකාවේ කොරියන් එම්බසි එකෙන් සර්ටිෆයි කරාට පස්සේ තමයි ඔයාට සබ්මිට් කරන්න හෝ ඇටච් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ආයෙත් මේ වගේ ඔයාලට වටින වීඩියෝ එකකින් හම්බෙමු.